ඉන්නේ අපේ හිටපු කියලා කිව්වනම් හරි. අපි දැන් නැහැ ඒගොල්ලෝ. ඉන්නවනම් මම කියන්නෙත් නැහැ. නැති හින්දානේ ඒගොල්ලෝ කොච්චර රවුම් ගැහුවද? දැන් මම දන්නවා සිරිකොතේ ඉන්න දෙන්නෙක් විතර. හරි මට ආසයි ඒගොල්ලෝගේ පෝස්ටර් එකකට ඔය වැහැරුණු කට්ටියක් ඉන්නවා. එන්න පෝස්ටර් එකට තියලා එක ප්‍රෙස් එකක් කරන්න පොඩි කැමැත්තක් තියෙනවා. කවුද? මම ආවා. මම ආවා මොකටද දන්නවද? අර කිරිහැරක් ගනලා හොරකම් කරපු ෆයිල් එක බාර දෙන්න. මොකද එතන තිබ්බේ අර දූෂණ විරෝධ එතන තිබුණේ අර දූෂණ මධ්‍යස්ථානේ. ඒ වගේම තව ආවා කියන්නේ. ඔව් ආවා. යාට තමයි හම්බුනේ ඇවිල්ලා. ඇවිල්ලා දීලා ගියා. හරිද? ඒවට ඇවිල්ලා තියෙනවා අපි. නෑ කියන්න ඕනේ. හරිද? ඇවිල්ලා නේද? අපි උඩරිම උත්සාහ කරා මතක තබා ගන්න. මම කියන්න තමනුත් ලේ කතාව පිටිස. අපි 2015 තමයි රන් වරම හම්බුනේ දූෂිතෙන්ද දඬුවම් දෙන්න. හැබැයි තමුන්වසලා නීතිඥවරු මම කියන්න. දූෂණ විරෝධී සාකච්ඡාවේ ඉන්නෝ. නීතිඥයා හවසට ගිහිල්ලා චූතිට කෝල් එකක් දීලා නඩුව බාර ගන්නවා. කැත්තයි හලු ඕගොල්ලන් කට්ටිය. මම මේ දන්නවා සමහර අය. ඒගොල්ලන් නීතිඥ සමාගම නඩු බාර ගත්තා. හරිද? මේමයි සිද්ධ වුණේ. මාරපණ කියලා නමක් හොයාගන්නකො. ඇද්ද? හරිද? හරි. එයා ඉල්ලාසුනේ අමතකමෙන් අර ඇවන් ගාඩ් වෙනුවෙන් පිට හිටින්න ගිහිල්ලා. හරිද? මතක තියාගන්න මේ ඉතිහාසය. එනිසා අපි ගිහිල්ලා තියෙනවා. අපිට උපරිම උත්සාහ දරුවා 2015 තමයි රන්වර්මක් ලැබුණේ දූෂිතෙන්ට අලුත් දූෂණය. අලුත් මිග්පහ ගනුදෙනු 2006 2015 වෙනකොට අවුරුදු 9යි. අද වෙනකොට අවුරුදු 19යි. හරිද? ඒ අමාරුයි යටි ගියාව හොයන්නේ ඒ තරම්. හැබැයි තමුන්නාසටම අවස්ථාව ලැබුණේ කරේ නැහැ. අපි ගියා නම් අරලියගහ මන්දිරයට ඒ සඳහා පොළඹවන්න ගියා. දෙන්න ගියා. මතක තියාගන්න අවස්ථා කිපයක්. ඒක නෑ කියන්නේ වැරදිද ඒක? වැරදිද? හෙටත් තමුන්නාන්සලා කවරෝ දූෂිතගේ ෆයිල් එකක් අරගෙන එනවනම් අපේ කාර්යාල ඔක්කොම විවෘත බව මතක තියාගන්න. හැබැයි ජීවිතේට අරන් ඉන්නේ. බොරු කිය ඉන්නවා. අරන් ඉන්නේ නැහැ. හරිද?